ෆේස්බුක් එකේ ටික්ටොක් එකේ මම දැක්කා ආදරණීය දේවල් වැලන්ටයින් දවසේ කට්ටිය හරි ආදරෙන් ඉන්නවා. කියන්නේ ආදරණීය වැළඳ ගැනීම්, ආදරණීය තෑගි, මේ වෙනකන් මං ඒවා ඇත්තටම දැකලා තියෙනවා මගේ ෆෝන් එකෙන් 14 වෙනිදාට සහ අනිකුත් දවස්වල. එහෙම තමයි. ආදරණීය දවසට විතරක් නෙවෙයි, ආදරෙන් ඉන්න ඕනේ හැමදාම. ඉතින් ඔයා තනියෙන් නම් කියන්නේ ඔයාට එහෙම ආදරණීය වැළඳ ගැනීමක්, ආදරණීය සිප ගැනීමක් හම්බුනේ නැත්තම් දුක් වෙන්න එපා. මේ මම වගේ ඔයා ඔයාට ආදරය කරන්න. මම මේ අද මං ආස දේවල්, ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් කෙනෙක්ගෙන් මලක් හම්බෙන එක, තෑගි හම්බෙන එක තමන්ටත් ඉතින් කරගන්න පුළුවන්නේ. ඉතින් ඒ නිසා ඔයාගේ කාලය ඔයාට හරියනකම්, ඔයාට ආදරණීය දේවල් ලැබෙනකම් ඔයා වෙසලා ඉන්න. අද මම වෙනුවෙන් මම ආස දේවල් මටම තෑගි විදිහට දුන්නා. ඉතින් එහෙම දවස් ඔයාටත් තියාගන්න. තමන් සතුට වෙන දේවල් ඔයා වෙනුවෙන් ඔයා කරගන්න. කවුරුත් දෙනකං, කවුරුත් එනකං බලාගෙන ඉන්න ඕනේ නැහැ. තමන්ට පුළුවන් තමන්ව සතුටෙන් තියන්න. හොයාගෙන ගේප එක නම් තිබ්බේ නෑ. මම අද ගත්තේ පෙන්නන්න උඹලන්ට. අද වෙනදනම් මම මෙහෙම මට ලොකුවට එහෙම සල්ලි විදන් කරන්නේ නෑ ඇත්තටම. අද මම ගත්තේ මං ආසාවෙන් හිටියා මේ මම දැක්කා දැන් මං ගෙදර ඉඳන් මම බුදු පූජාව තියෙනවා ඇත්තටම. මේ මෙහි ආවට පස්සේ ඇත්තටම මං තිබ්බේ නැහැ. මට බුදු පිළිමයක් තියෙනවා, චූටි බුදු පිළිමයක්. මට ආසයි හිතුණා මේ බුදු පූජාව ඉතින් මට හදන්න බැහැනේ. ඒ වුණාට මට මේ ගිලම්පස තියන්න පුළුවන් කියලා හිතුණා. ඒක ගත්තා. මෙන්න මේ වගේ ගිලම්පස මට හදලා තියන්න එච්චර ඉතින් ලොකු නැහැ. උනාට ඒක ඇති කියලා හිතුණා. ඒ වගේ දෙකක් ගත්තා. පෑන් තියන්නයි ගිලම්පස හදලා තියනවා කියලා තමයි ගත්තේ දෙකක්ම. මොකද නැත්තම් කවදාවත් කරන්න වෙන්නේ නැහැ මේ වගේ දේවල්. ඒ කියන්නේ මේ මට තියෙන චූටි ඉඩේ මම හවසට මට පුළුවන් විදිහට මම තියනවා කියලා හිතලා තමයි ගත්තේ. ඉතින් තාම චූටි ට්‍රේ එකක් ගන්න බැරි වුණා. ඒ වුණාට කමන්නේ. ඊළඟ දවසේ ඒක ගන්න. අන්න ඒ දෙක. මම මෙහෙම ඇත්තටම සල්ලි වියදම් කරන කෙනෙක් නෙවෙයි ලොකුවට. ඉතින් තව මට ආස හිතලා තිබ්බා මෙන්න මේ වගේ පොතක් ගන්න. ඇත්තටම මේක ගත්තේ පොඩි වැඩක් කරන්න. මේ තව මං අද ආසාවෙන්ම ගන්න හිටපු දෙයක් තිබ්බා. ඒක මම ගත්තට පස්සේ මම ඒක දාන්නම්. ඉතින් ඒක මට හම්බුනේ නෑ. ඉතින් මං හිතන්නේ ඒක මට ඔන්ලයින් ඕඩර් කරන්න වෙයි. ඒක මේ කොහෙවත් තිබ්බේ නෑ. ඉතින් මේ පොත ගත්තා මම තාම කැඩිගෙන එක. ඒක ලස්සනයි. මේකට උනේ දිරාම් 7ක්. ලොකු ගානක් නෙමෙයි. මම ලොකු ගානක් වගේ තියලා ගන්න නෑ. ඉතින් ඊට පස්සේ මම ඩයරි එකක් ගත්තා. ඇත්තටම මම ඩයරි ලියන්නේ නැහැ. නේද මට ආසයි ඉතින් දැක්කම ඒ කලර් එකට ලියන්න ඕනේ. දැන් ඉතින් මොනවා හරි ආසාවට හරි ඒක හොඳයි. ලස්සනයි. මම මේ කලර්ස් වලට ආසයි. මොකද මගේ මේ රූම් එකේ තියෙන කලර් එක ඇත්තට මම පේන්ට් කරලා නෙවෙයි. මම එනකොට මේ කලර් එක තිබ්බා. මේකල පේන්ට් කරලා තිබ්බේ මේ කලර් එක. ඉතින් ඒ නිසා මම ඒ පාටට යන්න තමයි ඉතින් ඔය මේ වගේ දේවල් ගන්නකොට ගන්නෙ. ඒක ගත්තා. ඊපස්සේ මේ පොත් එක ගත්තා. ඊට පස්සේ තව ලස්සන මේ පෑන් වගේක් ගත්තා. මේ පෑන් දැක්කම මට මතක් වෙනවා මේ මම ඉස්සර ක්ලාසස් කරපු දවස්වල මම හරියට මේ චූටි ළමයින්ට දෙන්න එක cute items, pencils වල වලින් මෙන්න මේ වගේ ලස්සන cute item එකක් තියෙනවා. ඉතින් හරියට සෑහෙන්න හෙව්වා. ඉතින් මේ
මට දැන් ඒ බබාල මතක් වෙනවා. ඉතින් හරි ආසයි මේ වගේ මේ මම ඩික්ටේෂන් දීලා ඩික්ටේෂන් ටික ඔක්කොම හරි ගියොත් ඉතින් මේ වගේ ලස්සන එක පැන්සල් අනම්මනම් දෙනවා. ඉතින් මට ඒගොල්ලෝ මතක් වුණා මේව දකිද්දි. හරිම ලස්සනයි. චූටි බබාලා විතරක් නෙවෙයි ලොකු බබාලාට තාස හිතෙනවා මේ ඒව දැක්කහම ඉතින් මට ඒගොල්ලෝ මතක් වුණා. චූටි පැන්සල් ටික එක්කෙනෙක් නෙවෙයි. මේ පොතත් හරි ලස්සනයි. ඉතින් February colours. ඊට පස්සේ මං මේ වෙනකන් සෙරාවි ඊට පස්සේ සෙරාවි නම් කලින් යූස් කරලා තියෙනවා. ඕඩිනරි මං කවදාවත් අරගෙන නැහැ. ඉතින් මං හිතුවා මොකද දැන් මගේ black heads white heads ඇත්තටම තියෙනවා ගොඩක් කියලා මට හිතෙනවා. ඒවටත් වැඩිය මේ ලප එනවා මගේ pimples කැඩුනහම ලප එන්න බලනවා. ඉතින් මම වැඩි ගණන් ගන්න නෑ ඒවයි. ඉක්මනටම නැතිලා යනවා කියලා තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් ඒ වුණාට මේ මම chat GPT එකෙන් අහලා මට තිබ්බ ප්‍රශ්න කියලා ඕඩිනරි එකෙන් තමයි මං ඉල්ලුවේ. ගොඩක් කට්ටිය රෙකමන්ඩ් කරන එක හොඳයි කියලා දීලා තිබ්බේ. නයිසිනමයිට් කියන එක, නයිසිනමයිට් 10%, සින්ක් 1% කියන එක තමයි තිබ්බේ. ඒක තමයි මම ගත්තේ. ඒක ගත්තා. ඊට පස්සේ මේ සෙරාවි බ්‍රෑන්ඩ් එකේ මම ගන්න ගියේ acne treatment face wash එක. ඒනට ඒක තිබ්බේ නෑ ඇත්තටම. ඊට පස්සේ මේ blemish control cleanser කියන එකත් ටිකක් ඒහා සමානව යන එකක්. ඊට පස්සේ මේ දෙක ගත්තා. මේක offer එකක් තිබ්බා Life Pharmacy එකේ. මේක උනේ ඩිරම් 93යි 93ක් දාලා තියෙන්නේ. ඒනට මේක උනේ ඩිරම් 70ක්. ඕඩිනරි එකත් ඔෆර් එකක් තිබ්බා. මේක ඩිරම් 20ක් උනේ. නැත්තම් මේක දාලා තියෙනවා ඩිරම් 31ක් දාලා තියෙනවා. ඉතින් මේක තමයි ආයි මේ බෑග් එක අත මම මේක මට ආසෙ හිතුණා. ඊට පස්සේ ඉතින් ගත්තා. ඒ කියන්නේ මම අද දවසේ මම වෙනුවෙන් කරේ. මේ තියෙන්නේ ඒ බෑග් එක. ඉතින් මට ආසෙ හිතුණා ඒක ගන්න. ඒක ටිකක් ලොකුයි. මැග්නට් එකක් තියෙනවා. චිප් එකක් නෑ. ඉතින් තියෙනවා ඉතින් දාගෙන මට මේ කලර් එකකින් නැහැ. February මම ආසෙ දේවල් මට ආසෙ දේවල් මම ගත්තා. මේක උනේ ඩිරම් 12ක්. මේක වැඩි අඩුවට ඇති. හැබැයි ඉතින් මේ ගණන් තමයි යන්නේ ඉතින් බෑග්ස්. මේක ටිකක් ලොකුයි. මේ ගානට පාඩු නෑ කියලා හිතුණා මට. ඊට වැඩිය ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඊට වැඩිය චූටි ඒවා තියෙනවා ඩිරම් 10ට. ඒකට ඩිරම් 12ට මේක වටිනවා කියලා හිතුණා. එච්චර තමයි. මං ගිලම්පස හදනවා කියන එක ඇත්තටම ටිකක් අමාරුයි කරන්න. මොකද මම ඉන්නේ ගෙදර නෙවෙයිනේ. අපි ෂෙයාර්ඩ් කිචන් එකක් පාවිච්චි කරන්නේ. ඉතින් ටිකක් අමාරුයි. ඒ වුණාට මම අහලා තියෙනවා අමාරුවෙන් කරන පින්. ඒ කියන්නේ අමාරුවෙන් අපි දෙයක් කරනවා නම් ඒක කියන්නේ ඒක ටිකක් අර පවර්ෆුල් එක බලවත් වගේ. එහෙම දෙයක් නෑ. ඉතින් එහෙම දෙයක් නෑ කියන්නත් බෑ. තමා විශ්වාස කරන දෙයක් නෝ තමයි. කියන්නේ දැන් මම මේක බෑ කියලා නිකන් හිටියොත් මට මොකුත් නැහැනේ. ඒ වුණාට මං හරිම ආසාවෙන් හරිම ශ්‍රද්ධාවෙන් මේක මං කරනකොට මට හිතෙනවා ඒකේ මොකක් හරි මගේ හිතටත් ඒක ඇත්තටම හොඳයි. මම අද මේක කරා කියලා. ඒ වගේම මට එතනින් පස්සේ ඇත්තටම හිතට සහනයක් දැනෙනවා. මට හිතෙනවා මං කරන දේවල් හැමදේම ගොඩක් සාර්ථක වෙනවා කියලා. එදා දවස ගොඩක් හොඳයි කියලා මට දැනෙනවා. මොකද මට එක දවසේ එකක් හරි පින් දෙයක් මට කරන්න ඕනේ. පින් වැඩෙන දෙයක්. අපිට ජීවිතේ ඒක තමයි තියෙන්නේ
කියන එක හැම වෙලාවෙම මගේ ඔළුවේ තියෙනවා. ඉතින් අපිට පුළුවන් එක එක විදිහේ පින් කරන්න පුළුවන්. ඉතින් මේ වගේ බුදුන් පුදන්නත් අපි පුරුදු වෙන්න, ඒ කියන්නේ කාලය වෙන් කරන එක දැම්ම පටන් ගන්න.